ශවර්ම කියන ඩුබායිවල වීදි ආහාර නැත්තං ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතිය වඩාත් ජනප්‍රිය ආහාරයක්. තුනියට කපල පදං කරගත්තු කුකුල් මස් හෝ හරක් මස් සිරස් අතට කැරගෙන රොටිසරියක දාලා හෙමට පුලුස්සගෙන ඊට පස්සේ රොටි වර්ගයක ඔතල තමයි දෙන්නේ. ශවර්ම රසවත් වෙන්නේ ඒකට යොදාගන්න ලබන අමුද්‍රව්‍ය නිසාවෙන්. කුකුල් මස් හරක් මස් හෝ බැටළු මස් එක්ක සූදුරු කොත්තමල්ලි සුද්දුලූණු වගේ කුළු බඩු එකතු කරලා රසට හදන නිසා මේක රසය වගේම හොඳ සුවඳකුත් තියෙනවා. සාම්ප්‍රදායිකව මේක කූප්ස් කියන අරාබි පාන්ක හෝ සාජ් කියන ඉතා තුනී රොටි වර්ගයක ඔතල තමයි දෙන්නේ. චිකන් ෂවර්මා, බීෆ් ෂවර්මා විදියට විවිධාකාර පිරුම් සහිත ෂවර්ම වර්ගවල රස බලන්නත් පුළුවන්. ඩුබායිවල සාමාන්‍ය කෑම කඩයකින් ඩිරාම් 5-10ත් අතර මුදලකට ෂවර්ම මිලදී ගන්න පුළුවන්ලු. හැබැයි ඉහළ පෙළේ අවන්හලකදී නම් තෝරාගන්න ලබන විවිධ රසති ෂවර්ම නම් ටිකක් මිලාදිකයිලු. මේ වගේ තවත් රස කෑමක් කරන් ආයෙත් එන්න සුබ දවසක්.